බාලයෝ ඇසුරු කෙරුවොත් නිරේටමයි පාර හදයි. අපිට බාලයෙක් ඇසුරු කරන්න බෑ පින්නතුනි. මගේ අහවල් වැඩ ටික කරවගන්න විතරයි ඇසුරු කරන්න කියලා හිතන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ කිව්වේ එපාමයි. පාප මිත්‍රයෝ ඇසුරු කරන්න ගියොත් කවදාවත් අපිට නිවනට පාර හදනවද? බාලයෝ ඇසුරු කෙරුවොත් නිරේටමයි පාර හදයි. අපිට බාලයෙක් ඇසුරු කරන්න බෑ පින්නතුනි. මගේ අහවල් වැඩ ටික කරවගන්න විතරයි ඇසුරු කරන්න කියලා හිතන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ කිව්වේ එපාමයි කියලා. ඇසුරු කරන්න කෙනෙක් නැත්තම් හුදකලාව තනියම ජීවත් වෙන්න කියලා දේශනා කළේ. ඇසුරු කරනවා නම් එක්ක තමන්ට වඩා ගුණවත් කෙනෙක් නැත්තම් තමන් හා සමාන කෙනෙක්. ඊට පල්ලෙහා කෙනෙක් ඉපා. මංගල සූත්‍රයේ ලෝකේ තියෙන උතුම්ම කාරණා 38 ගෙන හැර දක්වපු සූත්‍රය. මීට වඩා උතුම් කරුණක් තව තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ 39 වෙනි කරුණ හැටියට ඒකත් පෙන්නනවා. සර්වඥතා ඥානයේට එහෙම කරුණක් නොදැක්ක නිසා ලෝකේ උතුම්ම කාරණා 38 පෙන්නලා තියෙනවා. ආන්ගේ 38 පෙන්නන තැන මුලින්ම සඳහන් කරලා තියෙන්නේ මොකද්ද? සත්පුරුෂයෝ ඇසුරු කරන්න කියලා නෙමෙයි මුලින් කියලා තියෙන්නේ. අසේවනාච බාලං, බාලයෝ අයින් කරන්න. ඉස්සල දේශනා කළේ පණ්ඩිතානංච සේවක. දෙවනියට තමයි කිව්වේ පණ්ඩිතයෝ ඇසුරු කරන්න කියලා. ඉස්සරලම දේශනා කළේ බාලයෝ අයින් කරන්න කියලා. එතකොට අපි උදේ හවස බුදුන් වැඳලා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ, මම මේ කරපු පින්කමේ අනුභවයෙන් මට කවදාවත් බාල සමාගමයක් නොවේවා. එහෙම ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඒක බුදුන් වැඳ තැන ප්‍රාර්ථනාවට විතරක් සීමා කරලා එළියට බැහැලා බාලයෝ ඇසුරු කරනවා නම් අර ප්‍රාර්ථනාවෙන් විතරක් වැඩක් නෑ. එහෙනම් බාලයෝ අයින් කරන්න. එහෙනම් මෙතන බාලයන්ගේ ආශ්‍රය කියලා කියේ ගිහි පැවිදි අපි ඔක්කොම. ස්වාමින් වහන්සේලාටත් මාර්ගයට අන්තරාවක්. ගිහි පාර්ශවයේ ඒ උතුම් ගමනට බාලයන්ගේ ඇසුර මහලුත් අනුතුර. හිමින් ගමනක් යන පිරිසක් බාලයෝ මැදි වෙලා තවත් ඒ ගමන හිමින් පහළට ඇදලා දානවා.